ආයිබෝන් යාළුවෝ හැමෝටම ගොඩ දවසකට පස්සේ වීඩියෝ එකක් කරන්න උනේ. මොකද වීඩියෝ කරන්න කාලයක් ඇත්තටම මට තිබුණේ නැති නිසා. ඉතින් කරගෙන ආපු නිර්මාණ ඉදිරියට කරගෙන යන්න මම වීඩියෝ ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. ඉතින් යාළුවනේ අද මම ඉදිරිපත් කරන වීඩියෝ කොටස් දෙකකට පාඩම් දෙකකට වගේ තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ. මොකද වීඩියෝ දිග වැඩි වෙන නිසා. යාළුවනේ මෙන්න මේ ගැන ටිකක් හිතන්න. අපි පුංචි කාලේ අපේ අම්මලා තාත්තලා වැඩිහිටියෝ තමන්ගේ ගෙදර ප්‍රයෝජනයට ගන්න හැමදේම තමන්ම නිර්මාණය කරගත්තා. ඒ ආభాෂයේ දැක හුරු අපිට තියෙන නිසාවෙන්ම තමයි අපි දැක පමණින් නිර්මාණයක් කරන්න අපිට හැකියාව තියෙන්නේ. නමුත් කනුගාටුවට කරුණ තමයි යාළුවනේ මේ පැරණි නිර්මාණ අප අතරින් ගිලිහි යනවාදෝ කියා මට හිතෙනවා. මේ වගේ දේවල් කරන්න පෙර දැක හුරුවක් ආభాෂයක් ගොඩ දෙනෙකුට ඇත්තටම ඒ ආශාවක් නැති නිසා ඒවා අපි අතරින් මැකී යනවා. ඉතින් යාළුවනේ අදටත් අපේ නිවසේ මගේ ගෙදර ඉදල කොස්ස වට්ටිය පැදුර හැමදේම නිර්මාණය කරපු දේවල් තමයි. ඉතින් මේවා ඇත්තටම පැදුරු වගේ වනම් මගේ අම්මා තමයි නිර්මාණය කරන්නේ. ඉතින් මමත් හරිම ආසයි ඒවා ඉගෙන ගන්න යාළුවනේ. මම මේ වීඩියෝත් ඉදිරිපත් කරන්නේ ඒ වගේ වට්ටියක් පොල්කොළ වලින් නිර්මාණය කරනකොට ඒක වීඩියෝ කරලා තමයි මමත් මේ ඉගෙන ගන්න ඒ ගමන්ම ඕගොල්ලන්ට මේ වීඩියෝ කරන්නේ. ඉතින් යාළුවනේ මේ වගේ දේවල් අපි අපේ සමාජයේ අපේ පුංචි දරුවන්ට ගෙදර නිර්මාණය කරලා ඒ දැක හුරුව ඒ දරුවන්ට දෙන්න ඕනේ. එතකොට තමයි මේ නිර්මාණ මේ පැරණි දේවල් තමන් අපේ සමාජයේ ඉදිරියට මේ නිර්මාණ ඉදිරියෙන් ඉදිරියට යන්නේ. ඉතින් වැඩි කතා අවශ්‍ය නැහැ යාළුවනේ. මේ වීඩියෝෙන් පොල්කොළ වට්ටියක් වියන ආකාරය බලන්න පොඩි අදහසක් හෝ අරගෙන නිර්මාණය කරලා බලන්න උත්සාහ කරන්න. මොකද සම්පූර්ණම වීඩියෝයේදී ඕගොල්ලන්ට පුංචි හෝ අදහසක් ඒවි. ඉතින් පුංචි සමාජය නම අදහස් වලින් පෝෂණය කරලා තමන්ගේ ගෙදර ඒ ලස්සන වටපිටාවක් හදාගන්න, ගෙදර අවශ්‍ය දේ නිර්මාණය කරගන්න, පාවිච්චි කරන්න ඒ බව මතක් කරමින් යමු වීඩියෝ එකට. එහෙනම් යාළුවනේ ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් යාළුවනේ සබ් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න. එහෙනම් thank you so much. අපි යමු වීඩියෝ එකට. කයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි 10යි. මේක එකක් යටින් එකක් ඇරලා මෙන්න මේ විදිහට මේ පැත්තටත් 10ක් ගන්නවා. 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඔය විදිහට අරගෙන එක දිගම දිනවා. රයිට්. ඔය විදිහට අරගෙන මේ පැත්තෙන් එක එක අඩු කර මෙන්න මේ විදිහට තමයි මේකේ මුල්ල මෙතන මුල්ල මෙතනයි මුල්ල මෙතන මුල්ල මෙතන මුළු හතර හදන්නේ මෙන්න මේ පැත්තට තමයි මුල්ල වියාගෙන එනකොට එන්නේ. රයිට්. වට්ටියක් වියන්න මේ පොල්කොළ වෙරුණු පොල්කොළ තමයි අපි ගන්නෙ. අරගෙන මේ වීඩියෝ එකේ පේන විදිහටම මේ තීරු වලට ඉරා ගන්න ඕනේ. අනිත් එක තමයි මේ කකුල් දෙකෙන් මේ කියන්නේ අපි තියන මේ පොල්කොළය හිර වෙන්න මේ විදිහට වියා ගන්න ඕනේ.
අන්න දැන් මුතන පෙන්නන විදියට අර එකක් කරලා එකක් මම අර කොලේ ඇඳලා පෙන්නපු විදියට මේ මුල්ල මේ පැත්තට තමයි වියාගෙන එනකොට මේ ඉස්සරහට මුල් හැදෙන විදියට තමයි අපි වියාගෙන යන්නේ. ඔතන දකුණු පැත්තෙන් ගහක් අරිනවා මේ පැත්තෙන් ගහක් උස්සනවා. උස්සලා ඒ විදිහට තමයි වියාගෙන යන්නේ. එතකොට මේ පැත්තට මුල්ල හිටින විදිහට තමයි විය වෙන්නේ. අපි අනිවාර්යයෙන්ම මේකෙදි මේ පොල්කොළ දෙකක් එකට ගන්න ඕනේ. මේ කන පිට පැත්ත පොල්කොළේ ඇතුළට එන්න තමයි වියන්නේ. මේ පොල්කොළේ අපි තියාගන්නේ. හරි. උත්තර තමයි එක මුලක් තමයි දැන් ඔය නිර්මාණය කරලා තියෙන්නේ. වියලා තියෙන්නේ. රයිට් ඊළඟට අපි බලමු. වටි හතරම දෙන්න තියක්. ඔතනදී දැන් අපි අර වම් පැත්තෙන් ගහ ඇරලානේ වී දැන් ඒ ගස් ටික අපි මේ පැත්තට උස්සලා මේ වීඩියෝ විදිහට කියන්න ආරම්භ කරන්න ඕනේ ඊළඟ මුල්ල හදා ගන්න. එතකොට යාළුවනේ දැන් ඔය මේ වට්ටිය පුරලා තියෙන්නේ පොල්කොළ 10න් 10. කියන්නේ 10 10 කොටුවක් විදිහට තමයි ඉස්සලාම වියාගෙන තියෙන්නේ. දැන් අපිට ලොකු වට්ටියක් අවශ්‍ය නම් 20යි 20 එහෙම ගන්න පුළුවන්. 40යි 40 ඒ විදිහට ගන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට ඒ පොල්කොළ දාලා වට්ටියේ ප්‍රමාණය අපිට ලොකු වැඩි කරගන්න පුළුවන්. දැන් මේ වියන්න අපි යන්නේ පුංචි වට්ටියක්. දැන් අපි බලමු ඊළඟට කොහොමද වියාගෙන යන්නේ කියලා. දැන් ඊළඟ මුල්ල ගන්නකොටත් මේ ওই විදිහටම වම් පැත්තෙන් ගහක් උස්සලා ඊළඟට දකුණු පැත්තේ ගහ උස්සන්න නැතුව හැමම තියලා වියාගෙන යන්න ඕනේ ඉදිරියට. ඒ කියන්නේ මේ මම අර ඇඳලා පෙන්නපු විදිහට ඉස්සරහට මුල්ල හැදෙන විදිහට තමයි වියාගෙන යන්න ඕනේ. මම හිතන්නේ පැහැදිලි ඇති යාළුවනේ ඔයගොල්ලන්ට අදහසක් අරගෙන තව මේ නිර්මාණ කරන්න මේ අදහස් හොයාගෙන නිර්මාණය කරන්න උත්සාහ කරන්න. අපහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. දැන් අපි මුළු දෙකක් අවසන් කරලා තියෙනවා. තව මුළු දෙකක් සම්පූර්ණ කරගන්න ඕන. බලමු ඊළඟ මුල් තියාගන්නේ කොහොමද කියලා.
යාළුවනේ මුළු 4 ව්‍යාකරණ අවසන් වෙලා ඊළඟ වීඩියෝවේදී අපි බලමු වට්ටියේ වැඩ අවසන් කරගන්නේ කොහොමද කියලා. හරි.